ඔන්න අද මම try කරන්න යන්නේ මගේ bread and curd series එකේ අලුත්ම flavor එක. මං හිතුවා blackberry try කරන්න ඕනේ කියලා. මං දන්නවා blackberry කියන්නේ ඇස් දෙකට හරියම ප්‍රසන්න කෑමක්. මං ඒත් මේ ගැන ඇත්තම කිව්වොත් blackberry කියන්නේ ස්වාභාවිකවම සීනි ගතිය හරියම අඩු. ඒ වගේමයි vitamin C සහ fiber වලින් පිරුණු පළතුරක්. ඒ නිසාම මේකේ තියන්නේ හරියම wild අමුතුම රසක්. ලොකු පැණි රසක් නැති වුණාට හරියම සියුම් ස්වීට් හින්ට් එකකුත් එක්ක හොඳ ටැන්ජි ගතියක් තියෙනවා. ඒ වගේමයි හොඳ ප්‍රසන්න earthy smell එකකුත් මේකේ තියෙනවා. මම blackberry ටික හොඳට තලාගෙන ඒකට curd mix කරගන්නවා. ඒ mix කරද්දි මාර ලස්සන purple shade එකක් එන්නේ. ඒ color එක මාර විදිහටම aesthetic. ඉතින් මම මේ paste එක taste කරද්දි නම් පොඩි sour ගතියක් ආවා. පොඩි නෙමෙයි සෑහෙන්න sour. එහෙම ලොකු රහක් නැති වුණාට මේකේ පොඩි fresh රහක් තියෙනවා. ඊට පස්සේ මම පාම් පෙත්තක් අරගෙන හොඳ තඩි තල්ලියක් මේ විදිහට ස්ප්‍රෙඩ් කරගන්නවා. බලන්නකෝ ඒ paste එකේ ලස්සන. සමහර කෑම තියෙනවා අපේ රහ විඳිනවට වැඩිය ඒ කෑම වලින් අපේ ඇස් දෙක පිනවනවා. ඊට පස්සේ මම හොඳට honey drizzle කරගත්තා. එහෙම ගොඩාක් කන්නේ නෑ මම ටිකයි. ඇත්තම කිව්වොත් මේ paste එක ගොඩක් රස වෙන්නේ honey දැම්මට පස්සේ. අර තිබ්බ sour ගතිය honey එක balance වෙලා මාරම yummy රහක් එන්නේ. මට තේරෙන්නේ නෑ ඒක කියන්න. මේ මම අද අරන් තියෙන්නේ multigrain bread එකක්. ඒකත් එක්ක මේ paste එක මාර matching. මං හිතනවා ඔයාලත් මේක try කරොත් අනිවාර්යයෙන්ම මේක ඔයාලගේ කැමතිම කෑමක් වෙයි කියලා.